ડોක්ටර් අර්සස් නිසා ඇතිවෙන්න පුළුවන් භයානකම තත්ත්වය මොනවද? අර්සස් කියන්නේ රෝගියාගේ ජීවිතේ නැතිවන රෝග තත්ත්වයක් නෙවෙයි. නමුත් ඒකේ සංකූලතා ඇතිවන්න පුළුවන්. විශේෂයෙන්ම අර්සස් නිසා ලේ යනවා නම් ඇගේ ලේ අඩුවීම නිසා ඇතිවෙන සංකූලතා එතන ඇති වෙන්න පුළුවන්. සමහර විට රුධිර පාරවිලයනය කරන්න වෙන අවස්ථාත් තියෙනවා. අනිත් කාරණේ තමයි බොහෝ විට අර්සස් සාමාන්‍යයෙන් වේදනා සහිතවත් තියෙනවා, වේදනා රහිතවත් තියෙනවා. වේදනා සහිත වෙන්නේ ගොඩක් වෙලාවට ඒවා එළියට ඇවිල්ලා එතන හිර වෙලා ඉදිමිලා ඒ වගේ තත්ත්ව එනකොට. ඒතකොට රෝගියා ඉවසන්න බැරි තරම් වේදනාවකින් පීඩාවකින් දුක් විඳිනවා. සමහරු දිවිනසා ගන්න තරමට හිතෙන තත්ත්වයක් එනවා. නැතුව අර්සස් නිසා ජීවිතේ හානි වෙනවට වඩා වෙන්නේ අර වේදනාව ඉවසා දරා ගන්න බැරි වෙන එක. ඒක තමයි බොහෝ විට අර්සස් නිසා ඇතිවන සංකෘතා ලේ යාමත් ඒ වගේම ලේට ඇවිල්ලා ඉදිමිලා වගේ තියෙන අවස්ථාත් නිසා තමයි මේවා ඉතා බරපතල තත්ත්වයකට පත් වෙන්නේ.